අපේ වැඩසටහන සමූහයේ ආදරණීය සොයිරු සොයිරි එක් පියවරකින් අරබන ගමනේ කළ නොහැකි තරමේ පියවර ගණනකින් අවසන් වෙනවා. හැමෝම කතා වෙන්නේ අරමුම ගනිපු පළමු පියවර ගැන සහ අවසානයේ ඒ මතින් ගොඩනැගුණු අවසාන ප්‍රතිඵලය ගැන. අපගේ අභිමානනීය පළමු පියවර අපගේ විදු මාතාවයි. මාවතගම ජාතික පාසල් මාතාවට ජයම වේවායි පතමි. අවසරයි අරඹන්නට මාවතගම ජාතික පාසලේ 1985 සාමාන්‍ය පෙළ හා 1980 උසස් පෙළ ආදී සිසුසිසුවියන්ගේ සුවදහමුණ චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම සඳහා එස් ජයතිලක ගුරු පියාණන්, DMK දේවගිරි ගුරු පියාණන්, සෝමතිලක බුලත් සිංහල ගුරු පියාණන්, සෝමා පියසේන ගුරු මෑණියන්, MS කුමාරිහාමි ගුරු මෑණියන්, YMP යාපා ගුරු පියාණන්, KPR විද්‍යාරත්න ගුරු මෑණියන්, RM විජේරත්න බණ්ඩා ගුරු පියාණන්, S විජේසේන ගුරු පියාණන්, KM නීලා කුලසූරිය ගුරු මෑණියන්, MP අයිරාංගනී රණසිංහ ගුරු මෑණියන්, JV සිරිවර්ධන ගුරු පියාණන්, කුසුමා ජයසිංහ ගුරු මෑණියන්, KD කල්යාණි සෙනවිරත්න ගුරු මෑණියන්ටද සුනිල් ශාන්ත රත්න මහතාටද අපේ WhatsApp සමූහයේ ක්‍රියාකාරී කමිටුවේ සමාජිකාවන්ටද ආරාධනා කර සිටිනවා. පොල්තෙල් පහන දැල්වීම සඳහා පැමිණෙන ලෙසට අභිමානයෙන් බලා සිටින ආදරණීය ගුරු මෑණිවරුන්, ආදරණීය ගුරු පියවරුන් වගේම මගේ ආදරණීය සහෝදර සහෝදරියන් දකින විට මට මැක්සිම් ගෝකිගේ අම්මා නවකතාවේ එන පුංචි ඡේදයක් සිහිපත් වෙනවා. එනම් බුද්ධියේ ආලෝකයෙන් බැබළුණ එක් මිනිසෙක් කෑ ගහලා කියනවා උඹලා එක පවුලකට එකතු වෙයල්ලා, සමගි වෙයල්ලා, යෝධ හදවතක් හදාපල්ලා කියලා. ඉතින් අද දින සපමිනි ඔබ සම දිරියේ මේ දිග හැරෙන්නේ ඒ උරමතින් බරදරා ගුරු දෙගුරු සිසු සමගියෙන් ගොඩ නැගුණු ඒ යෝධ හදවතේ රිද්මයයි. මාවතගම මධ්‍ය මහා විදු මවුතුරුලේ ලොවට ගුණගරුක පුරවැසියන් බිහි කිරීමට ජීවය දුන් අපගේ වන්දනීය ගුරු මහත්ම මහත්මීන් මේ ආනන්දනීය මොහොත සඳහා පිළිගැනීමට දෙන්න මට අවසර. S ජයතිලක ගුරු පියාණන්, DMK දේවගිරි ගුරු පියාණන්, සෝමතිලක බුලත් සිංහල ගුරු පියාණන්,
සෝමා පියසේන ගුරුමෑණියන්, මල්ලිකා ශ්‍රීමති කුමාරිහාමි ගුරුමෑණියන්, YMP යාපා ගුරු පියාණන්, KPR විද්‍යාරත්න ගුරු මෑණියන්, RM විජේරත්න බණ්ඩාර ගුරු පියාණන්, S වීරසේන ගුරු පියාණන්, නීලා කුලසූරිය ගුරු මෑණියන්, අයිරංගනී රණසිංහ ගුරු මෑණියන්, JV සිරිවර්ධන ගුරු පියාණන්, කුසුමා ජයසිංහ ගුරු මෑණියන්, කල්යාණි සෙනවිරත්න ගුරු මෑණියන්. ඔබ සියලු දෙනාම දොහොත් මුදුන් දී වැඳ নমස්කාර පූර්වකව ඉතාමත් ගෞරවනීයව පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ කුසගින්න නිවු මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු පොළුන්හලේ අධිපතිතුමා අපේ ආදරණීය සුනිල් අයියා මේ මොහොත සඳහා ආදරෙන් පිළිගනු ලබනවා. අපගේ සතුට ඔවුන්ගේ සතුට කරගෙන සතුටු වන විදේශයන්හි රැකියාවන් වල නියුක්ත අපගේ ආදරණීයයන් වන චතුරිකා හිමාලි වෙදාරච්චි, ඩිලානී ලක්ෂිකා ද සිල්වා, කිත්සිරි ජයතිලක, ධර්මසේන, රූපා දිසානායක යුවල මෙම සුහද හමුව සඳහා ලෙන්ගතු සිතින් පිළිගනු ලබනවා. මෙම වින්දනාත්මක හෝරා කිහිපය අප සමග එක්වීමට ආරාධනා කරමින් පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරයන් වෙනුවෙන් තුතිමල් මිටක් පුදමින් ගෞරවයෙන් සෙනෙහසින් ඔබ සැම පිළිගනු ලබනවා. ස්තුතියි ඔබ සැමට. තෙරුවන් සරණයි. යේසු පිහිටයි.
වයසට ගිහිල්ලා අපි විවිධ තැන් වලට අපි විසිරීලා ගිහිල්ලා ඉන්නේ. ඉතින් විසිරලා හිටපු අය කෙසේ හෝ මේ ජීවන ගමනේ නැවත ඒකරාශී කර ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ උනේ. ඒක සාක්ෂාත් කරගන්න තමයි මුලින්ම අපේ දිසා ඊට පස්සේ ඔය අනුශලා එතකොට අපේ ජනක ඒකනායක සමග අපි කණ්ඩායමේ පහ මෙහෙයුම් කමිටුවක් හැදුවා. අපි සියලු දෙනාම එකතු කරලා ඒ කරගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද තමුන්නාසෙලා සියලු දෙනා මෙතනට රැස් වෙලා ඉන්නේ. ඒක ඊටාම වටිනා අවස්ථාවක්. මේ අය විවිධ ආකාරයෙන් බෙදලා වෙන් වෙලා විවිධ පැතිවල ජීවත් වෙන අය. ඉතින් කාලෙකින් මේ වගේ අපට එකතු වෙන්න ලැබෙනවා කියන්නේ බොහෝම අමාරුයි. මේ මෑතකදීත් මේ වගේ හමුවීම් කීපයක් මාතකම මධ්‍ය මහාවිද්‍යාලයේ මුල් කරගෙන පැවැත්වුවා. නමුත් අපි 80 දශකයේ දරුවෝ 85 පළවෙනි කඩවීම වෙනුවෙන් මුහුණ දුන්න දරුවෝ ටිකක් තමයි අද වැඩිහිටියෝ වෙලා අද මෙතන ඉන්නේ. ඒ හින්දා අපේ ප්‍රධානම කාර්යය හා අරමුණ බවට පත් උනේ අද මේ උත්සවය සම්මුඛයෙන් කරගෙන. ඇත්ත වශයෙන්ම අද විශාල සතුටක් මේ 85 අපේ කණ්ඩායම තුළ අදට අමාත්‍යාංශ ලේකම්වරු, වෛද්‍යවරු, නීතිඥවරු, වෘත්තිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ හඳුනා ගන්න ඕනේ අපේ සියලුම දෙනාම. මොකද අපි සමාජයේ නිතරම ගැටෙනකොට අපි බොහෝ තැන්වල අසරණ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේකත් හොඳ අවස්ථාවක් ඕම් නතුරගෙන ඕම්ගෙන් අපිට ප්‍රයෝජන ලබා ගන්න. ඒ නිසා මේ අරමුණ සාක්ෂාත් කරගන්න මූල්‍යමය වශයෙන් අපට ආධාර ලබා දුන්න අපේ විදේශීය සිටින කණ්ඩායමය ඒ වගේම මේ ශක්තිමත් කරගන්න අපට දේශීය වශයෙන් අපට උදව් කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලුම දෙනා මේ ශක්තිය ලබා දුන්නේ සියලු දෙනාට මේ අරමුණ පැහැදිලි කරන වෙලාවේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ සාර්ථකත්වයේ පිටිපස්සේ ඕන් ඒ වගේම මේ සාර්ථක කරගන්න අපේ සමාජික සියලු දෙනා නොමසුරුවේ ලබා දුන්න ශක්තියට ස්තුතිවන්ත වෙනවා. මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත් වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් ආරුමේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත් වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් ආරුමේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි
අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ වෙනුවෙන්ම මම හෘදයාගම ස්තුති කරනවා. ඔබ අපට සීගල දුන්නේ ජීවිතයේ වැදගත් දෙයක්. ඇත්තෙන්ම අපි තමුන්නාන්සලාට කරපු සේවය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළ ලැබුව අය. ඒ නිසා අපිට නැවත එවැනි අවස්ථාවක් විය යුතුයි කියලා හිතෙන්නේ නැහැ. නමුත් මේ කරපු දේ ඒක දසගුණයකින් ඉහළ තියලා අපි අගය කරනවා. අපිට පාසලේදී දරුවන් අගය කළා. සමහර විට ඒක මිල මුදලින් තක්සේරු කරන්න බැරි විදිහට හැබැයි කියලා. හැම වෙලාවෙම අපිට ආයිබෝ කියලා කතා කරනකොට අපි ගුරුවරු වශයෙන් පන්තිට ගිහිලා ආයිබෝ කියනකොට හැම වෙලාවෙම හදවතේ අපේ තිබුණේ පැහැදිලි ප්‍රාර්ථනාව. ඒ කියන්නේ ඔබට යහපතක් වේවා කියන සිතුවිල්ල ඇතුවයි අපි වැඩ කළේ. අදත් අපිට ලබා දුන්නු ගුරු පුරකම් වලට ඔබතුමාට අප සියලු දෙනාගේම ස්තුති පූර්ව ආචාර්ය පුදකර සිටිනවා ගුරුතුමනි. අමාන්‍යපුර 1988 උසස් පෙළ පන්තිවල සිත්සතර හැදෑරුණු ඒ මානව මානවිකාවන්ගේ නැරි පහන් දරුවන්ට පමණක් නොව ද්විමග එළිය කරන්නට පහන් ඇවක්සේ මඟ කියා දුන් ආදරණීය ගුරු මෑණිවරුනි, ගුරු පියවරුනි, ඔබටයි මේ ගී උපහාරය.
වඳිමින් ගරු සිත පෙරටුව කරගෙන අවසරයි ගුරු මෑණිවරණි පියවරණි ඒත් එක්කම මගේ මිත්‍රවරුනි පුරා දශක 4කට එහා ඈත අතීතයේදී මාමතකම නම් විදුහල් මාතාව පියස තුල ඔබත් මමත් ගුරු මෑණිවරු පියවරුණු ඒ ගත කළ සුන්දර අතීතය ඔබට මතකද? පන්ති කාමරයේදී, පුස්තකාලයේදී, විද්‍යාගාරයේදී, කෘෂි විද්‍යාගාරයේදී, ඒත් එක්කම ගෘහ විද්‍යාගාරයේදී, නැටුම් කාමරයේදී අපි වෙන්වෙන්ව සිල් සතර හැදෑරුවා. එකම මාවකගේ දරු කැලක් මෙන් අපිට සිල් සතර හැදෑරීමට ගුරුහරුකම් ලබා දුන්නේ මේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්මයි. ජව සම්පන්න ලෙස ක්‍රීඩා පිටියේදී අපි උරෙනුර ගැටෙමින් ජයග්‍රහණය උදෙසාම තරඟ කළා. ඒ ක්‍රීඩාවේ අරමුණ ජයග්‍රහණයම නොව ජය පරාජය දෙකම එක ඉදිරියට සමබරව විඳ දරා ගනිමින් ජීවිතයේ ජය ගැනීමයි අපට පසක් කර දුන්නේ අපේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්මයි. මේ සුහද හමුවමතා කතා කර ආදි ශිෂ්‍ය කුරුණෑගල දිස්ත්‍රික් සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ජයරත්න සොයරාණියනි ඔබට බොහොමත්ම ස්තුතියි.
මම හිතන්නේ පළවෙනිම කියන්න ඕන ගුරුවරුන්ගේ වර්ග තුනක් ඉන්නවා. මම දන්න හැටියට ගුරුවරු වර්ග තුනක් ඉන්නවා. ගුරුවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා. පාරේ කට්ටියක් ඉන්නවා. ගුරුවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා. ඉතින් මම හිතන්නේ මෙතන කවුරුත් මේ තුන් වර්ගයේ තෝරගන්නේ අපි උගන්වන ශිෂ්‍ය ශිෂ්‍යයෝ. ඉතින් ඒ ගොල්ලන්ට අයිති වෙන කට්ටිය තෝරගන්නේ අපිට. ඉතින් මම ගුරුවරයෙක් හැටියට මම 1957 ජනවාරි 6 වෙනිදා තමයි මේ ඉස්කෝලේට එකේ පන්තියේ ශිෂ්‍යෙක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. 1957 ජනවාරි 6 මම හිතන්නේ නීලංකයි ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නීලංකගේ මල්ලිමා එක පන්තියේ. ඉතින් එහෙම ඇවිල්ලා එක අවස්ථාවක කොහොම හරි 1978 මම ගුරුවරයෙක් හැටියට සහතික නොලත් ගුරුවරයෙක් හැටියට පත්වීම ලැබලා ඉස්සෙල්ලාම ඉගෙනුනේ වැරදෙතර මහාවිද්‍යාලයේ මාස 2යි. ඊට පස්සේ පිලස්ස මහාවිද්‍යාලයට ගත්ත හිටපු විද්‍යාපති නිමල් සර් තමයි මාව ගත්තේ පිලස්ස ඉස්කෝලේට කෙරෙටින් ප්ලටූන් එකක් තියෙනවා ඒක කරගෙන යන්න කියලා. පිලස් ඉස්කෝලෙන් 1983 84 මම පත්තලගෙදර ගුරු විද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට ගුරු විද්‍යාලයේ ගියා ගුරු පුහුණුවට. ඒ ගුරු පුහුණුවේදී මම උසස් පෙළ විභාගය කරේ බගමු සෙන්ටර් එකේ සාන්තාන විද්‍යාලයේ මේ මම පාස් තුනකට ගිහලා තියෙනවා. ඒදී මම දැනගත්තා මම විද්‍යාංශයේ ගියේ බයෝ ස්ට්‍රීම් එකෙන් තමයි මම බොටනි සු කෙමිස්ට්‍රි ෆිසික්ස් විෂය හතරක් තිබ්බා. ඒ විෂය හතර කරා. නමුත් මම ට්‍රේනින් කොලෙජ් එකේදී විද්‍යා අංශයෙන් අයින් වෙලා ගණිත අංශයෙන් තමයි මම පූර්ව පාසල ඉගෙන ගත්තේ. ගණිත ගුරුවරයෙක් හැටියට තමයි මම පාස් අවුට් වෙන්නේ. නමුත් උපවිෂයක් හැටියට ගන්න තියෙනවා ගුරු විද්‍යාවේ උපවිෂයක් හැටියට ගන්න තියෙනවා. දැන් ගණිතය කරන එක නා විද්‍යාව උපවිෂයක් හැටියට ගන්නවා. විද්‍යාව කරන එක නා ගණිතය උපවිෂයක් හැටියට ගන්නවා. මම ගණිතය කරලා උපවිෂය හැටියට ගත්තේ සංගීතය. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් කරගත්තා. කරගෙන 1985 ජනවාරි 4 මාධ්‍යම ඉස්කෝලේ ගණිත ගුරුවරයෙක් හැටියට තමයි මම පත් වීම ලැබුවේ. නමුත් මොකක් හරි අවස්ථාවකට ගණිතය මම අවුරුද්දයි හිටියේ. 86 ජූනි මාසේ මම යුද මුදාවට අනියුක්ත වුණා. ඒ වෙනකොට දේශපාලන කතාවක් නෙමෙයි. ඒ වෙනකොට මේ රටේ හිටපු අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමති හැටියට හිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔහු හැදුවා පැරාමිලිටරි ෆෝර්ස් එකක් NAF කියලා. NAF කියන්නේ National Auxiliary Force.
අනිත් එක NAR කියලා කියන්නේ National Armed Reserve. එයා අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා අපිට කතා කරලා කිව්වා ඔයාලා මේ පාකිස්තානයේ මේ පාඨමාලාවට යන්න ගිහිල්ලා ඇන්ටි ටෙරරිසම් ඔපරේෂන් කියන විෂය හදාගලා එන්න. ඒක මම හිතන්නේ අන්অෆිෂියල් මේ ට්‍රේනින් එකක්. ඒ පාකිස්තානයේ හිටපු ජනාධිපති කවුද ෂියාවුල් හක් කියන එයාට එක්කලා කතා කරලා තමයි මේ අවස්ථාව ආරම්භ දුන්නේ. අපි කෙඩෙට් කරපු ඔෆිසර්ස්ලා 20ක් පාකිස්තාන පාඨමාලාවට යවලා ගෙන්න ගත්තා. ගෙන්නගෙන උතුරු නැගෙනහිර සේවයට අනුයුක්ත කරා. අදටම මුලින්ම අපිට අවුරුදු මකරන දෙකේ පන්තියේ ඉඳන් 10 පන්ති කියන අවසානයේ කිව්වා අපි ප්‍රයිමරි කාලේ 11 අවසර කියලා කියන පටන් ගත්තා. ඒ 11 අවසර දක්වා එකේ පන්ති ඉඳන් මාවකඩ මන්ත්‍රී විද්‍යාලයේ මහාවිද්‍යාල මහාවිද්‍යාලයේ මම ගියේ सामान्य 6 පන්ති ඉඳන් ගියේ 6 ඊ පන්ති ඉඳන් 11 දී පන්ති වගේ ඒ කාලේ තුල මම එක්ක අතරම සුහදව ලාංකික ඉක්මේ කරපු ගන්න ගුරුවරු ගියා. අපේ විද්‍යාඥයන් බණ්ඩාරසර් කතා කරලා කිව්වා බණ්ඩාරසර් කියනවා අටවරාදී කියලා ගුරුවරු මාධ්‍යයට එනවා නැත්නම් කියන සම්බන්ධව. ඒ අතරම අපි ධර්ම වශයෙන් ඉන්න කාලේ විශ්ව වශයෙන් ඉන්න කාලේ අපේ තිබුණ එකම බලාපොරොත්තුව තමයි ඉස්කෝලේදී ගුරුවරයෙක් පන්තියේ ඉන්නේ නැත්තම්. ගොඩාක් අතුරු වෙනවා අපි ගිහිල්ලා මම දන්නේ පිරි වශයෙන් අපේ තිබ්බ බලාපොරොත්තුවක් තමයි අපි ඒ දවස්වල ගිහිල්ලා ගුරු විකාරේ බලන අත කවුරුද නැති ගුරුවරයා කියලා. එහෙම නැත්නම් ගොඩාක් අතුරුයි මේ බලවන්තරන් උත්සාහ කරනවා පන්තිලාවේ ඉඳලා ඉන්න. අපි ඒ වගේ සතුටින් තමයි කාලය ගත කෙරෙන්නේ. නමුත් මේ වගේ නෙමෙයි ඒ කාලේ දැන් කිව්වට තියෙන ජෙනරේෂන් එකක් ගත්තා තියෙනවා. අපිට ඒ කාලේ උගන්වන්නේ අපේ ගුරු මානවකයෝ විතරයි. අපිට වර්තමාන මණ්ඩලෙ කියන්නේ. අපිට වෙන ටියුෂන් පාඩි දෙන්නේ නැහැ. අපිට නෝට් එකක් කියන එක ගොඩාක් වටිනවා. අපිට විභාගයේ අග්‍ර විභාගයේ තියෙන අවසාන විභාගයේ තියෙන මේ විභාගවල පාඩම් කරන්න නෝට් එක අත්‍යවශ්‍යයි. අපිට අක්ස්ෆෝඩ් බලලා පොඩ්ඩක් තිබුණේ නැහැ. මම දන්නේ මම මේ ලයිබ්‍රරියට ගියා පොඩ්ඩක් දැක්කේ. ඒ වාගේ අවස්ථාවකදී මේ ගුරු මෑණිවරුන් අපිට ලබා දුන්න අපිට උගන්වන විදිය සියලුම සමාජාධ්‍යයනයේ ඉඳන් සෞඛ්‍යයේ ඉඳන් උදාහරණ ඊට පස්සේ සිංහල විද්‍යාව තන්ත්‍රය මේ සියලු විෂය සම්බන්ධව අපිට මේ ගුරු මෑණිවරුන් කියනුනේ ලැබුණු අනිතාරම තමයි අද මේ මට්ටමට එන්න මේ පාදක වුනේ. ඉතින් බැරිම ස්තුතියි මගේ යාළුවෝ සියලු දෙනාටම අතීත මතකයන් තමයි මට කියන්න තියෙන්නේ. ඔක්කොටම කියන්නේ නැති මම තමයි වැඩේට දැස්සේ. ඉතින් මට සහයෝගයක් ඕන. මම මතක් කරන අතීතේ යන්න මට සහයෝගයක් ඕන. ඔව් ඉස්සරහ මාගේ ආසිය කියලා. ජනයි වල බයිනවා අර පන්ති ඉස්කෝලේ ඉඳන් ආවරෝ බෑ කියලා. ඉතින් මගේ ආරම්භයෙන් පටන් ගන්න බෑ. ඕකෙත් මගේ 4 වසරේ මහා මට මතකයක් තියෙනවා. itu pakai artikel misalnya kerja ya kan, wanita nih, misalnya ini apa ya kan? Hatre masa, ये kali ini tapi poli-poli dalam karena lama ini dia. Jadi beda samannya beda punya, yang kemarin sekolah ini pasar itu gitu sama yang beda punya. Bagi misalnya itu, ada kata
මට හිතුණා ඉස්කෝලේ යන කිව්වලා මොකක් හරි යාළුවෙක් ආතල්ලා ගන්න ඕනේ කියලා. ඒ කාලේ අපේ පෑන්ට් එක නෑ පැන්සල් තිබ්බේ. ඔන්න මගේ දකුණු පැත්තේ හිටිය යාළුවා මෙහෙම. මං කිව්වා මචං වාවර ගහේ අපි ඊට පස්සේ යනකොට තිබුණා අනාසිවත්තයි පොල්වත්තයි කියලා. අර ගහේ මචං මිනිහ පොල් කඩනවා කිව්වා. බැලුවා මුට පේන්නේ නෑනේ. අර බලපෑම කරන්නේ කිව්වා. ඌ ඕක ලැකිටෙන්නේ තිබ්බා මනසට පිළිවාස. අපාගෙන මුදේ රැක්කලේ. අපරේ පැන්සල දෙකට ගැටුවා. කෑයන ඌ අඬනවා මිනිහා වගේ. දෙකක් කරනවා මං ටීචර් ආයෙලා. ඕමර ගිල්ලා යාට බලන්න. දැන් මොකද කරන්නේ අඬනවා. ඉතින් යාලා බෙල්ල ගිහුවා එකාම. මම දැන් ඉස්සර සැලසුම දෙනවා. ඊට පස්සේ යාලා නැත්තා යෝ අද සම්පාව ඔකක් දිවා මේකේ කොහොමද කියලා ටික් ගන්න තාත්තා කොටිය මැන්න. ඒක මොකේද කියලා තාත්තා කියන්නේ තාත්තා තාම මම කියන්නේ ගෙදර. තාත්තා නම මම ගෙදර. ඌ අඬනවාද මොනවද කියන්නේ නැත්නම් ඌ ඉතින් ගෙදර ගිහිල්ලා. දැන් සිද්ධියලා මට එලා වෙන්නේ දැන් දවසක් සිකුරා. පවුදන් නිවන්නේ පවුදන් මම සවුදේ තමයි. දැන් මම තීවිච්ච වගේ ඉන්නවා. දැන් පාඩේ සමුද එනවා. එනකොට ඌ නෑ තාත්තා ඉන්නවා. තාත්තා ඉන්න අපේ තාත්තත් තමයි තාත්තට විතරපදිනේ. තාත්තාත් අපේ දැන් මාවට ගව කාමරේ. ගිය ගමන් දුන්න තාත්තා කණේ පාන. මොකද කරන්නේ? කියනවා කතාව කිව්වා. බලන්නකො මහත්තයා මේ ළමයා අපේ ගොල්ලගේ පිටිපස්සට පැත්තේ. මං ගාව අතේ විහිළුවට නම් මේක කරන්න තිබ්බා මේක මෙහෙ ඉඳලා කියලා මම දන්නේ නැහැ කියලා. ඉඳගත්තා. දෙකට යනවා මහත්තයෝ පැන්සලේ කෑම පස්සේනේ ඔපරේෂන් කරලා ගත්තා කිව්වා. මගේ මිත්‍රයා ඉන්නවා අතහා නෑනේ. දැනද? ඔරේ නේද? රයිට්. මේ කතාව හතර මාසෙක කතාව. ඔය බොරුනා බලන්න රයිසල් බලන්න පැන්සල් බලන්න. පැන්සල් බලන්න. ගා පුටිනා මතක් කිව්වා. දැන් කිය කොහොමද දෙනවා. දවසට කන්නස්සද නේ? ඔව් කරවසලා. ඔව්. අපේ දෙපි විභාගයක් දිනන මොකක් හරි. අපිට කිව්වා විභාග කියලා ඉවරලා ඔය දෙන්න අයින්ද කියලා. වෙලෙත් අපි විභාග කියන්නේ විනාඩි 5යි. අපි එදා විභාග. කොහොමද? කම්ම විභාග කියනවා. ඒ ලාස්ට් එක හම්බෙනවා කියලා. වටු හම්බෙනවා කියලා තමයි. විභාග කියනවා අපි කොහොමද අවසානයේ වෙනකම් අපි තමයි විභාගයක් කරන්නේ. මම හිතන්නේ. ඒකල කොහොමද ඉපැක්. ඉන්නේ ගියා. ගිහිල්ලා ඉතින් වයිද්දි මූලේ ගහනවා කොහොම හරි දෙන්නට එන්න අපි දෙන්න. පිටේ දැන් කවුරුත් නැහැ අපි දෙන්න. දැන් කඩුව ගාවිප කොහොමද කරන්නේ කියනවා. ඒක කොහොමද යන්නේ? යන්නේ නැහැ මම. කියාපේ කොහොමද කරන්නේ? යන්නේ. තොන්නා යා. ඒක කියාපේ ඌ ගලේ පාටාවේ කියන්නේ. ඊපස්සේ මට කියන්නේ කරන්න. මුටි කාලෙන් කියන්නේ ඕනේ දෙකේ කොහොමද කරන්නේ? මේ එකක් කරගුවා. කකරවන්නේ නෑ. මොකද? මාතක කරගුවා. ආයෙත් තමයි. ගානල්ලා හරි දැන් කොපි දෙන්නම තාත්තා කියනවා. තාත්තා හෙට එනවා. මම ගෙදර කියලා ඔක කන්දු ඉස්කෝලේ ඉන්න තාත්තා මට නඩු ගලයි මම පාඩුවේ හිටියා. ගලේ තාත්තා ආවට පස්සේ ගලේ තාත්තා මම වාක්‍ය හදලා දෙන්නම්. ඔක ළමයි කාලේ ළමයි වැඩ කියලා. ගලේ තාත්තා ආව ඉස්කෝලේ ඉන්න ට්‍රැක්ටරේ ගිහලා වත්තේ සුපිරි හිටියේ නේ. වත්තේ දිප ටැක්ටර් කරලා ටැක්ටරේ ඩීලර් දෙස්වා අර කේබල් එක කොහොමද හැදුවා. ඔව්. ඒක තමයි හැලයි මොනේ සුදුසු වතනේ. Krunaamburasi
අද දින මෙම වැඩසටහනට සජීවීව සහභාගී වීමට ලැබුණාත් ඔබලාගේ මෙම වැඩ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට මාගේ ඒ වගේම අපේ ධනරී කරායක ඉසිරිලා එල්විනිලා අපි ගොඩාක් අය එකතු වෙලා තමයි මේක අද මේකට ගෙනාවේ. ඉතින් ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබලා දීලා රැයක් දවාලක් නැතුව අපි මේවට මහන්සි වුණා. ගංගාදරලා මම අපි ගුරු මහත්මයාතුන් හමු වෙන දේවල් වලම ගිහිල්ලා හම්බ වෙලා තමයි අද මේ ආකාරයෙන් මේක සාර්ථක කරගන්න ලැබුණේ. ඒ සඳහා මම මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ ස්ථානීය ලබා ගැනීම සඳහා අපේ ධනරී කරායක මහත්මයා පුද්ගලිකව මැදිහත් වෙලා ඒ අවශ්‍ය කටයුතු කරා. ඒතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාට මම කතා කරලා ඇති. ඔයාලා විශ්වාස කරනවාද ඔයාලා එකතු කරන්න මොන තරම් මම ධෛර්යයක් ගත්තද කියලා. ඒ හින්දා ඒකට ගෞරවයක් හැටියට ඔයාලා සියලු දෙනා මේ අවස්ථාව සහභාගී වෙන්න සම්බන්ධව මම සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට වාදනයේ ඒ වගේම වීඩියෝ කටයුතුවලින් අපිට උපකාර කරන ඒ කටයුත්ත සාර්ථක කරලා දෙන උත්සාහයේ මහත් දෙපාරක් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේක වර්ණවත් කරගන්න පැමිණි වල සිල් දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. කොහොමද ස්තුතියි. නමුත් තව මේ වැඩසටහන ඉවර වෙන්නේ නැහැ. දැන් අපේ ගුරු මහත්මයාට දිවාහාරය අපි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ආදි ශිෂ්‍යාව වෙනුවෙන් අවශ්‍ය ඒ විනෝදයේ සංගීතය සියල්ල අපි සැපේට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. එවකට ආපන ශාලාව බාර සුනීල් මහතා අපගේ ආරාධනය පිළිගෙන පැමිණීමේ බොහොම ස්තුතියි. සියලු දෙනාගේම සහභාගීත්වය උනන්දුව හා ආදරය අපගේ උත්සවයේ විශේෂත්වයක් එක් කළ බව අප විශ්වාස කරනවා. ඔබ සැමට නිරෝගීමත් හා සතුටින් දිවිගත කරන සුබ පතනාදර අද දින 1985 සිසුන්ව ඒ සමගාමී ගුරුපහාරයෙන් නිමව මෙලෙසින් සනිටුමන් කරනවා. එසේම මා මේ අවස්ථාව කරගන්නවා. මෙම උත්සවයේදී අප කිසියම් හෝ කෙනෙක් අතින් මොනයම් හෝ අඩුපාඩුවක් සිදු වුණා නම් ආදරණීය ගුරු මහත්මයාගේ ඉතාමත් වැදගත් සමාව